නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චාකුලීනතං තතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා අප්පමත්තෝ උභවත්තේ අධිගන්හාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභිසමයාදීරෝ පණ්ඩිතෝති පෞච්චති තී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ සිටින කාලෙකදී පසේ නදී කොසල් රජතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ අප්‍රමාද සූත්‍රයේ ගාථා තුනයි මේ ප්‍රකාශ වුණේ. පසේ නදී කොසල් රජතුමා රටවල් 5කට අධිරාජ කෙනෙක්. මෙතුමා බෞද්ධාගම වැළඳගත්යන් සිට දවස් දෙවාරයක් ජේතවනාරාමයට යනවා වඳින්ට බණ අහන්න. එසේ බණ ඇහිම නිසා මෙතුමාට භාවනා ක්‍රම ගැනත් පළපුරුද්දක් ඇති වුණා. තමන්ගේ රජමාලිගාවේ මතුමහන්තලාවට ගින් දවසේ සුළු වේලාවක් හරි භාවනා කරන්න මෙතුමා පෙළ ගැහුණා. එසේ භාවනා කරන සමහර අවස්ථාවල හිතට නැගෙනවා ගැටලු තැන්. මෙයා බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගන්නවා. එක දවසක් එහෙම ගිහින් තමන්ගේ හිතට නැගුණු ගැටලුවක් අසා සිටියා. ස්වාමීනි, මං හිත විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට නැගුණා. මනුලොව ජීවත් වෙන මිනිසයන්ට මෙලව සැප සම්පත්තියත් පරලොව සැප සම්පත්තියත් දෙකමත් කර ගැනීමට ඒකායන මාර්ගයක් තියෙන්න ඕනේ. ස්වාමීනි, මේ ඒකායන මාර්ගයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා තියෙනවා. මෙලව සැප විහරණ සංඛ්‍යාත මෙලව අභිවෘද්ධිය පිණිසත් පරලොව සුගති සැපත් නිවන් සැපත් කියන පරලොව සැපේ පිණිසත් හේතු වෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය හඳුන්වන මෙන්න මෙහෙම. අප්පමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගය තිත්තති දිත්ත ධම්මිකං චේ වත්තං සම්පරායකං චත්තං. මහරජේ අප්‍රමාදයේ කිය එක ධර්මයක් තියෙනවා. මේ එකම ධර්මයේ මෙලව අභිමතාර්ථයයි පරලොව සුගතිය නිවනයි කියන සාම්ප්‍රායික අර්ථය දෙකම සාක්ෂාත් කර ගැනීමට ඒකායන මාර්ගයක් වෙනවා. මහරජේ මේ මනුලොව පාගමනින් ඇවිදින අපමණ සතුන් ඉන්නවා. ඒ සතුන් අතර ඇතාගේ පාසටහන විශාලයි. අනිත් සෑම සතෙකුගේ පාසටහන ඇතාගේ පාසටහන ඇතුලේ තියන්න පුළුවන්. ඇතාගේ පාසටහන දිගින් පළලින් වටින් විශාලයි. ඒ වගේ මහරජේ මෙලව දියුණුවට පරලොව සුගතියට නිවනට හේතු වෙන යන්තා කුසල ධර්ම යාපත් ගුණ ධර්ම ඇතොත් ඒ සියල්ල අප්‍රමාදෝ කියන එක දහම් පදයේ ඇතුළට අන්තර්ගත වෙනවා. අප්‍රමාදෝ කියන මේ දහම් පදයේ සීලම කුසල ධර්ම සම්පින්දනය කරගෙන තියෙනවා කියලා පහදා දී මේ ගාථා තුන දේශනා කළා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලිය නැතං රතිෝපත්‍යන්තේන උලාරේ අපරාපරේ. යම් කෙනෙක් හිතනවා පතනවා මෙහෙම, මට මේ ජීවිතෙත් උපනුපම් භවයක් පාසාමත් දීර්ඝාස ලැබේවා කියලා හිතෙනවා. මට මේ ජීවිතෙත් නිවන් දකින්නතුත් නිරෝගී ජීවිත ලැබේවා කියලා හිතෙනවා. ආයුං ආරෝග්‍යං, මට මේ ජීවිතෙත් මතු නිවන දක්වාමත් උපනුපම් භවයක් පාසා බොහොම ලස්සන වර්ණවන්ත රූප සම්ප්‍රත්‍යක් සහ ගුණ වර්ණාව ලැබේවා කියලා හිතෙනවා.
මට මින් ඉදිරියට නිවන දක්වා සුගතියක්ම ලැබේවා කියලාත් පතනවා. මට මේ ජීවිතයේ මේ මතු භවයන්හිදීද උසස් වංශවත් ජීවිත ලැබේවා කියලා හිතෙනවා. මට මේ ජීවිතයේ නිවන් දකින අතුරු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන රන් රිදී මුතුමැණික් මිල මුදල් හොඳ අමුදරුවන් හොඳ සේවක සේවිකාවන් හොඳ කලන මිතුරන් හොඳ නාමයක් හොඳ කීර්තියක් හොඳ යසසක් හොඳ ඓශ්වර්යයක් ලැබේවා කියලා හිතෙනවා. මේ වාගේ මිනිස්යන් විසින් හිතන දේවල් අපමණ තියෙනවා. ඒ හිතන පතන යහපත් දේවල් සඵල කර ගැනීම පිණිස අප්‍රමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා බුද්ධ ආදී පඬිතෝත්තමයන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ අප්‍රමාදව කුසල රැස් කර ගැනීමෙනුයි මේ අර්ථය සිද්ධ වෙන්නේ. අප්‍රමත්තෝ උභවති අධිගණ්ණාති පඬිතෝ අප්‍රමාදව කුසල කරගත් ඥානවන්තයා මෙලව අභිමතාර්ථ සැපයයි පරලොව සුගති සැප නිවන් සැපයයි සියල්ල සාක්ෂාත් කරගන්නවා. දික්ඛේ ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ මේ මනෝලවදී යම් බඳු ප්‍රාර්ථනාවක් සම්පත්තියක් ඇතොත් ඒවත් නින් ඉදිරියට නිවන දාකා සුගති ලෝකවල සැපතත් නිවන් සැපතත් අත්ථාභි සමයා මේවා අත්පත් කරගන්න තැනැත්තා පඬිතෝති පෞච්‍යති සැබෑම ඥානවන්තයෙක්යි කියමි. මේකයි ගාථා තුනේ කෙටි තේරුම. ඒ කියන්නේ සෑම දිනාට අවශ්‍ය වෙනවා නිරෝගී සුවයෙන් දීර්ඝාසු විඳින්න. කිසි කෙනෙක් අපායට යන්න කැමති වෙන්නේ. කිසි කෙනෙක් නීච කුලයක උපදින්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිෙනෙක් දුප්පත් වෙලා උපදින්න කැමති නැහැ. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්න නම් අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් යෙදීමම එකම මාර්ගය වෙනවා. ඒ සියල්ලම එක්කාසු කරලා එක වචනින් තමයි අප්‍රමාදෝ කියා දේශනා කෙලි. දානීය කියන්නේ අප්‍රමාදයක්, සීලය කියන්නේ අප්‍රමාදයක්, භාවනා කියන්නේ අප්‍රමාදයක්, වැඩිහිටියන්ට ගෞරව කිරීම අප්‍රමාදයක්, එවැගේම වත් පිළිවෙත් කිරීම අප්‍රමාදයක්, බණ ඇසීම අප්‍රමාදයක්, බණ දෙසීම අප්‍රමාදයක්, පින් දීම අප්‍රමාදයක්, පින් අනුමෝදන් වීම අප්‍රමාදයක්. හැම කුසලයක්ම අප්‍රමාද කියන මේ පදයට ඇතුළත් වෙනවා. මේක බොහෝම වැදගත් නිදසුන් වලින් අපට හොයාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ ආරණ්‍යක වැඩ ඉන්න දිනක සිද්ධියක්. මිත්‍රයෝ දෙන්නේ බුද්ධ ශාසනය ගැන හැඳින්වීමක් නැති කාලේ තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. මේ දෙන්නගෙන් එක්කෙනෙක් ටික කලක් ඉඳලා ආපහු ගෙදරට ආවා. තවුස් දන් පුරන්න බැරි වුණා. අනිත් එක්කෙනා රැඳී භාවනා වඩා දිවස් නුවණ ලැබුවා. ගෙදර ආපහු තවුසා ජීවිතයක් ගත කරමින් කුඩා දරුවෙක් ඇති වුණාට පස්සේ මේ අත දරුවත් වඩාගෙන දරුවාගේ මමත් එක්ක ගියා තමන්ගේ මිතුරු තාපසයන් වහන්සේ දැකලා එන්න. මව්පියන් දෙන්න වඳිනකොට සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා තාපසතුමා ආශිර්වාද කළා. දරුවා ලවා වන්දනකොට නිශ්ශබ්ද වුණා. කිව්වා ස්වාමීනි මේ අපේ එකම දරුවයි මේ දරුවාට දීර්ඝාසු පතනු මැනව. මේ දිවස් ඇති තවුසානන් කිව්වා මේ දරුවාට ආයුෂ නැහැ. දවස් 7යි තියෙන්නේ. ඒ නිසා මේ දීර්ඝාව පැතේම නිෂ්ඵලයි කිව්වා. අඬල කිව්වා අනේ ස්වාමීනි අපට මිච්චරයි ඉන්නේ මේ දරුවා රැක ගන්න අපට උපදේශක් දෙන්න. ඇත්ත වශයෙන්ම මට කියන්න උපදේශක් නැහැ. ඔය ඇත්ත සතුරු නම් අන්න අහවල් ආරණ්‍ය වැඩ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නම් උපදේශක් දෙයින් හම්බ වෙන්න කිව්වා. මේ දෙන ගෙදර යන්නේ නැතුව කෙලීම බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගියා. වන්දනකොට දෙමව්පියෝ දෙන්න වන්දනකොට බුදුරජාණන් වහන්සේ සුඛී හෝතු දීඝායුකෝ හෝති කිව්වා මිසක් දරුවා වන්දනකොට මොකුත් කිව්වේ නැහැ. දරුවාට ආශිර්වාද කරන්න කිව්වම අර වගේම උත්තරයක් ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දරුවාට දවස් 7යි වාසය තියෙන්නේ. ඉතින් අනුලක්ව අනේ ස්වාමීනි අපි ආවෙන මේ ගැන උපදේශයක් ලබා ගන්නටයි. ඒ නිසා මේ දරුවාගේ ජීවිතේ රැකෙන්න අපට උපදේශයක් දෙන්න මැනව. බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට උපදෙස් දුන්නා. ඉතින් ඒගොල්ලෝ බෞද්ධෝ නෙමෙයි කලින්. කිව්වා තමන්ගේ නිවසේ ඉදිරි පිටේ මණ්ඩපයක් ගහන්න. ස්වාමීන් වහන්සේලා 8 නමක් 12 නමක් 16 නමක් වාඩි වෙන හැටියට ආසන පනවන්න වටේට. මේ දරුවාටත් මැද ආසනයක් පනවලා නිදි කරවන්න. ස්වාමීන් වහන්සේලා වඩා හිඳවලා
ස්වාමීන් වහන්සේලාට කලට වේලාවට සිව්පස්සේ පිළිගන්වමින් පිරිත් දේශනාවක් පවත්වන්න. මේ දෙන්න කිව්වා ස්වාමීන් අපට මංග මේ මඬුවක් ගන්න පුළුවන් මණ්ඩපයක් ඉදි කරන්න පුළුවන්. අපේ සංඝ රත්නයේට කැමැති තාක් උපස්ථාන කරන්න අපට පුළුවන් සිව්පස්යෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේලා කොහොමද ලැබෙන්නේ? බුදුරජාන් වහන්සේ අදාළ හොඳයි. මම ඒක ඉෂ්ට කර දෙන්නම්. ඉතින් මේ දෙන්න පුදුම සන්තෝෂයෙන් ආපසු ගියලා අසල් ගෙවල් වාසියා කැඳවලා කියවා අනේ අපට උදව් වෙන්න මේ මණ්ඩපයක් වහාම ගහ ගන්න ඕනේ කියලා වහයිලයි පිරිත් මණ්ඩපයක් ඉදි කළා. ඒ සියල්ල කරලා ඉදාම ගියා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ. ගිහින් කිව්වා දැන් පිරිත් මණ්ඩපේ සම්පූර්ණයි අපේ ස්වාමීන් වහන්සේලා ලැබේවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ උපදේශයෙන් 8 නමක් ලැබුණා. මේ 8 නම වැඩම කරවාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට පහසු වෙන සලසන පිරිත් දේශනේ පටන් ගත්තා. මේ දරුවා මැද්දේ සතප්පක ඉන්නවා. පිරිත් දේශනාව වශයෙන් පැවැත්වෙන රතන සූත්‍රාන්ත දේශනාවක්. ඉතින් දැන් දවසක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් පිරෙනකම් පෙළියට පිරිත් දේශනා කළා. 7 වෙනි දවසේ හැන්දෑවේ බුදුරජාන් වහන්සේ දෙන්න වැඩියා බුද්ධ ආසනයක් පනවලා තිබුණ එක වාඩි වුණා. බුදුරජාන් වහන්සේ පිරිත් මණ්ඩපේ වාඩි වෙලා ඉන්නකොට මහේශාක්‍ය දෙවියෝ එනවා. වඳින්න එනවා. මහේශාක්‍ය දෙවියෝ බ්‍රහ්මෝ පැමිණීම නිසා අර මේ දරුවාට වෙන්න තිබිච්ච විපත්තිය මගහැරුණා. මේ දරුවාට වෛර යක්ෂෝගේ විපත්තියක් වෙන්න තිබුණේ. ඒ යක්ෂයාට ලං වෙන්න බැරුව ගියා. බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා. සීලවන්ත සංඝ රත්නයේ වැඩ ඉන්නවා. දෙවි දේවතාවෝ තහසු ඉන්නවා. ඒ අමනුෂ්‍යයා යන්නම ගියා ආයෙන්න බෑ. ඒ උදේ පාන්දර දෙමව්පියෝ මේ දරුවයි වන්දනා කළා බුදුපාමුල. එදා දරුවා වන්දිනකොට සුඛී හෝතු දීඝායුකෝ හෝතු කියලා සරුවඥන් වහන්සේ ආශිර්වාද කළා. දෙමව්පියෝ දෙන්නට පුදුම සන්තෝෂයක්. දගෑපත් වෙයිලා හිටිය අනේ ස්වාමීනි කොච්චර කලක් මේ දරුවාට දීර්ඝායුෂ ලැබෙයිද? අවශ්‍ය ලැබුණා දරුවාට අවුරුදු 120ක් දීර්ඝායුෂ ලැබුණා. සාදු සාදු ස්වාමීනි අද පටන් අපි සැබෑ බෞද්ධයෝ තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. දැන් මේ දරුවා කතා කරන දැන තේන වයස එනකොට දෙමව්පියෝ දෙන්න හොඳට ආගම ධර්මයේ මේ දරුවාට හුරු කෙරුවා. පංචශීලය හොඳින් හුරු කෙරුවා. පොයට අටසිල් ගන්නත් හුරු කෙරුවා. වාස 7 පිරීලා අටසිල් අරගෙන විහාරයේ බණාමින් ඉන්නකොට ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. මෙන්න මේ දරුවාට තමයි මාර්ගයක් තිබිලා අර 7000 පිරිතෙන් සෝය ලැබුණේ. මේ දරුවාට නිසා නමක් ලැබුණේ ආයු වර්ධන කුමාරයා. ඉතින් මේ ප්‍රවෘත්තිය ධම්සභා මණ්ඩපේ සාකච්ඡා වෙද්දී සරුවක්යන් වහන්සේ උතෙන්ද වැඩිය. කතා කරමින් හිටියේ දේව මාතෘකා කරලා වන්දනා කිරීමේ අනුසස් පහදා දෙමින් අභිවාදන සීලෙස ගාථාව දේශනා කළා. ඒ දේශනේ විස්තර වෙනකොට මේ දරුවා සෝවාන් ඵලයටපත් වුණා. තවත් අය මගඵල නිවන් සුව ලැබුවා. මේ පැහැදිලි වෙනවා අර තමන්ගේ సంతානී අප්‍රමාදව කරගත්ත කුසල බලයෙන් තිබිච්ච විපාක වාරය මගහැරුණේ ඇති. ඒ කියන්නේ දිවස් ඇති තාපස කෙනෙකුන් විසිනුත් සරුවක්යන් වහන්සේ විසිනුත් ප්‍රකාශ කළ වචන එක හා සමාන සත්‍ය වචනයක්. 17 මේ දරුවා ජීවත් වෙන්න තිබුණේ. නමුත් ඒ 17 කළ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව නැමැති අප්‍රමාද ප්‍රතිපදාව නිසා දරුවාගේ මාර්ග බාධක සියල්ල ඉවත් වෙලා අවුරුදු 120කට ජීවත් වෙන්න ආයු වැඩිනවා. අන්න ආයු සම්ප්‍රත්‍ය ලැබෙන හැටි. බුදුරජාණන් වහන්සේගේ සුළු පියා කෙනෙකුගේ දරුව තමයි මහා නාම ශාක්‍ය රජුගේ අනුරුද්ධ රහතන් වහන්සේ රෝහිණී කියන නැගණියයි. ශාක්‍ය වංශිකයෝ. මේ රෝහිණී නැගණිය බොහෝම ලස්සන ශරීරයක් ඇද්ද දරුවෙක්. ඒ කියන්නේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ පැවිදිව රහත් වුණා. මහා නාම වැඩිම සහෝදරයා රාජ්‍යයටපත් වුණා. ගෙදර හිටියේ මේ රෝහිණී. මේ රෝහිණීට ඇති වුණ නපුරු කුෂ්ඨ රෝගයක් තරුණ වයසේදී. කලින් බොහෝම ලස්සන රත්තරන් පාටි සිරුරක් ඇති මේ රාජ කුමාරිකාව කාටවත් මුණ දෙන්න බැරි විදිහේ කුෂ්ඨ රෝගයකින් යටපත් වෙලා ගෙදර මුල්ලට වෙලා අඬාන තමයි ඉන්නේ. ඕක දිවසෙන් දැක්ක සරුවත් මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ. ගෙදර වැඩලා අනිත් පැත්තේ වැඳ වෙලා කෝ නැගිනි කියලා හැව. නැගිනි එළියට එන්නේ අඬ දරු මුල්ලේ ඉන්නවා. එන්න කියන්නේ. ආවා.
අඬාගෙන වැඳ වැටුණා. තුවන් නංගි මම ආවේ නංගිට බෙහෙතක් කියලා දෙන්න. අනේ ස්වාමී බෙහෙත් වලින් නම් දැන් වැඩක් නැහැ. කරන්න දෙන බෙහෙත් ඔක්කොම කළා ඉවරයි. මට ඉක්මනින් මිය පරලෝ යන්නයි දැන් ඕන. මිය පරලෝ ගියාට කර්මය හොස් වෙන්නේ නැහනේ. කර්මය හොස් වෙන බෙහෙතකුයි මං කියන්නේ. හොඳයි ස්වාමීනි කියන්නේ. නංගිගේ තියෙනවනේ රත්තරන් ආභරණ. මෙයා මිල කරලා ලැබෙන මුදලින් මේ ඉඩමේ මේ මාලිගා තියෙන ඉඩමේ හදන්න සංඝයාට ආසන ශාලාවක්. ඒ ආසන ශාලාවේ වත් පිළිවෙක් කරන්න. මෙන්න මේකයි බෙහෙත. සාදු සාදු ස්වාමීනි ඒක නම් කරන්න පුළුවන් කියලා රංකාවුන් ඔක්කොම මිල කරාම රං ආභරණ මිල කරාම රංකාවුන් දසදහක් ලැබුණා. තමන්ගේ වැඩිහිටියන්ගේ සහායෙන් යෙපලා හදලා ආසන ශාලාවක් මුල්ගල් කිව්වා. මුල්ගල් තබාපු දා ඉඳලා මෙතුමියගේ කුෂ්ඨ රෝගයේ ටිකින් ටික අඩු වෙන්න ගත්තා. දැන් මෙතුමිය දිනපතා මේකේ වැඩට ගිහින් උදව් වෙනවා. නිඳුරාම දෙනවා, ගල් ගඩොල්ලාදී ලං කර දෙනවා, වතුර ඇදලා දෙනවා, බදාමල්ලා දෙනවා, ඒවා ලං කර දෙනවා, ඒ වගේ දේවල් කරනවා. කොහොම ගිහින් ඔන්න මේ ශාලාවේ වැඩිවරු වුණා. අනුරුද්ධ මහ රහතන් වහන්සේටම දැනුම් දුන්නා ස්වාමීනි ශාලාව වැඩ ඉවරයි මට මේක පූජා කරගන්න අවකාශ ලබා දෙන්න. අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඉදිරිපත් වෙලා බුදුපාමොක් 500ක් සංගණයෙන් වැඩම කරවාගත්ත දානෙට. එදා මේ රෝහිණී කුමාරිකාව තමන්ගේ මිතුරියන් හා වැඩිහිටියන් එකතු වෙලා ඉතා ප්‍රණීතව උදේ දානේ දවල් දානේ සම්පාදනය කළා. උදේට කැඳ අවුල් වැනි දේවල් පිළිගන්නවා. දවල්ට පින්නපාත දානේ බොහොම රාජකීය භෝජනයට සම්පාදනය කළා. එදා මිතුමියට අසනීපය අමතක වුණා. තමන් අනිත්‍යයට වඩා මහන්සියලා උඩු වියම් බැඳ වටතර ඇත්ත පියවෙලියලු අසුන් පැනෙවුවා පාදෝනා පැනෙල්ලවා තැබුවා හැම උපස්ථානයක්ම සියාතින් කළා. පුදුමී කියන්නේ දාන දීලා අවසානයේ බානවට මුළු සරුවාංගයේම තිබෙච්ච කුෂ්ඨ රෝග ලකුණක් වත් නැතුව සංසිඳිලා. එදා බණහගනාගණයට ඇතිවෙච්ච ප්‍රීතිය නිසා එතුමිය සෝවාන් ඵලයටදපත් වුණා. අන්තිමේ දැනට සක්‍ර භවනයේ සක්දෙව් රජුරුවන්ගේ අගමහේස වෙලා ඉන්නවා. ඉතින් මෙතන සඳහන් වෙනවානේ ආරෝග්‍ය සම්පත්තිය වර්ණ සම්පත්තිය දෙකම ලැබුණේ ඇති. එතුමිය කරගත්ත පින්කම අප්‍රමාද පින්කම. ඒක නිසා එතුමියකින් ඒ ජීවිතේම ආනිසංස වින්දනය කළා. ඔය සිද්ධිය ඈත අතීත සිද්ධියක්නේ. නැත භාගයේ කීපයක් අපි දැකලා තියෙනවා. නා උයන ආරණ්‍ය සේනාසනේ පටන් ගත්තේ 957 අවුරුද්දේ ජුලයි මාසයේ 23. ඒ ප්‍රධාන දායකයෙක් හිටිය අමරසිංහ මහත්මයා කියන්නේ MP අමරසිංහ මහත්මයා ඉස්සර මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉහළ පන්තියෙහි නිලධාරියෙක්. එතුමා එතකොට බොහොම නිරෝගී හැබැයි වයස්ගතයි. එතුමාට අවුරුදු 65 දී ජීවිත හානි කර මාරකයක් එදී තිබුණා. ඒකේ පෙර නිමිති සියල්ල ඇති වුණා. විශාල ඉඩකඩම් කුඹුරු වතු පිටි මේවා තිබුණ ඔක්කොම යාට අහිමි වෙන්න ගියා. දරුවෝ මෙයාට විරුද්ධකම් කළා. සේවක සේවිකා විරුද්ධකම් කළා. මෙතුමාගේ තිබිච්ච වත්කම් සියල්ලම ඒ අය පැහැරගත්තා. අන්තිමේදී ගමේ පන්සලේ ආමුදුරොත් මෙතුමා එක අමනාපත් වුණා. ඒ මුළු ගමේම ප්‍රභූවරයෙක් හැටියට හිටියේ. අන්තිමේ මෙතුමා කල්පනා කළා මට මේ ඔක්කොම එපා. මම යනවා ආරණ්‍යයට කියලා. ආරණ්‍යට ඇවිල්ලා මහා උපාසකතුමා වුණා. මහා කැපකරු මහත්මයා වුණා. හතර පොයටම සිල් ගන්නවා. දාස තුන් වේලේ බුදුන් වඳිනවා පිරිත් කියනවා භාවනා කරනවා. සංඝයාට සමාට දාන වියන්නත් වෙනවා, කැඳ වියන්නත් වෙනවා. කුණු වතුර හදලා දෙනවා, පඬු වුණු කරලා දෙනවා, බෝඹ කොළ වුණු කරලා දෙනවා. සිවුරු හොදනවා, සිවුරු පඬුව පොවනවා. සංඝයාගේ කුදුමත් උපස්ථානයන් කරමින් බොහෝ කුසල කරගත්තා. බණත් ඉගෙන ගත්තා. කොහොම දැන් එතුමාගේ වයස අවුරුදු 65 දී තිබුණු මාරකේ මග ඇරුණා. මග ඇල කොච්චර ජීවත් වුණාද? අවුරුදු 87ක් ජීවත් වුණා. ඒ අවුරුදු 22ම එතුමා පින්කම් වලින් ජීවත් වුණේ. අන්තිමේදී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ මෙතුමාට දායකයන්ගෙන් උපස්ථාන ලැබීගෙන තමයි අවසාන කටයුතු සිද්ධ වුණේ. එතකොට මේන් පැහැදිලි වෙනවා ආරෝග්‍ය සම්පත්තිය වගේම දීර්ඝාස ලබන්නට අප්‍රමාදව කරන කුසලයේ උපනිශ්‍රේ වෙන්නේ ඇති මේක කසිද්ධියක්. අනික් කාණේ තමයි ගල්දුව ආරණ්‍යයේ ප්‍රධානත්වයේ දරා සිටි සුමන කරුණාරත්න මහත්මයා. අපිට ඉතින් පිය කෙනෙක් වගේ බොහෝම හිතයිසි. එතුමාට වයස 69 දී
මාර්ගයක් තිබුණා. එතුමාගේ ජන්ම පත්‍රයේත් මේක සඳහන් වෙලා තිබුණා. එතුමා බාන නාඩි වාක්‍යයේත් මේක සඳහන් වෙලා තිබුණා. දිනේ වෙලාව හිටා. වාස 69 පිරීලා එක්තරා පෝයක් දාසක අහවල් වෙලාවට මිය පරලෝ යනවා කියලා ඔක්කොම සටහන් වෙලා තිබුණා. එතුමා උපන්න නැකතට උපන් දිනේම උපන්න තවත් හිටි ලංකාවේ හිටියා මහා භාරකාරතුමි. එතුමා බොහෝම ප්‍රසිද්ධ වූ උගත් කෙනෙක්. නමුත් එතුමාට මේ පින්දාම් කරගන්න අවකාශ ලැබිලා තියෙනවා අඩුයි. එතුමාගේ මරණයත් හරියට ඒ දිනේට නියමිතයි. ඒ දිනේ එතුමාගේ ජීවිතක්ෂය සිද්ධ වුණා. නමුත් සුමන කරුණාරත්න මහත්මයා බොහෝම කුසල් කළා. තමන් වැඩ කරපු කොම්පැනි දෙකකින් විශ්‍රාම අරගෙන උදේවස් හොඳින් භාවනා කරනවා, බුදුන් වන්දනා, පිරික්කියා ගන්නවා, බණ පොත් කියවනවා, ආරණ්‍ය සේනාසනයේ සතිපතාම ගින් ධර්ම සාකච්ඡා කරනවා, කෝටි ගණන් ධනෙ වැය කළ ආරණ්‍ය සේනාසනයේ වැඩ කෙරෙව්වා. ඔය විදිහ ආගමික වත්පිළිවෙත් වලින්ම දවස ගෙවාගෙන ගියා. මාර්ගයේ මග ඇරුණා. අවුරුදු 86ක් එතුමා ජීවත් වුණා. එතන මේ ආදී හේතු තව කොච්චර තියෙනවද? ඒවෙන් අපට පැහැදිලි වෙනවා ආයුෂ ලබනද, ආරෝග්‍ය සම්පත් ලබනද, වර්ණ සම්පත් ලබනද, සුගති සම්පත් ලබනද, උසස් වංශවත් ජීවිත ලබනද, හොඳ මාළිගා සහිත ගෙවල් දොරවල් ලබනද, හොඳ ශාස්ත්‍රීය කෙඩකඩම් ලබනද, හොඳ පින් ඇති දූ දරුවන් ලබනද, හොඳ සේවක සේවිකාවන් ලබනද, හොඳ කීර්තියක් ලබනද, සැපෙන් ජීවත් වෙන්න, නිරෝගී වෙන්න මොනම බයයක්වත් නෙමෙයි උපකාර වෙන්නේ. මේකෙන් අප්‍රමාදව රැස් කරගන්න කුසල ධර්මයන්ගේ ශක්තියයි. ඒක තමයි අර මහා ධම්මඵල ජාතක දේශනේ සඳහන් වෙන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ඒ සානිසංසෝ ධම්මේ සුචින්නේ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. කුසල ධර්මයේ හැසිරෙන තැනැත්තා මනමින් රැක ගන්නවා. මනාව රැස් කර ගන්නාද කුසල සම්භාර ධර්මයේ මෙලව පරලොව නිවන කියන ත්‍රිවර්ග සම්ප්‍රාප්තම ගෙන දෙනවා. ධර්මචාර්යා කිසි කලක දුගතියකට දුකට වැටෙන්නේ මේක ධර්මයේ ආනිසංසයයි කියන එක ගාථාව සඳහන් වෙනවා. ඒ අනුව සලක බැලීමේදී බෝධිසත්ව චරිත රාශියකින් අපට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ කුඩා දරු දෙපළටත් එක බොහෝම කෙටි බෝධිසත්ව චරිතයක් මම ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අප්‍රමාද වීමේ ආනිසංස මොනතරම් ප්‍රයෝජනද කියන්නේ. අපේ බෝධිසත්වයන් වහන්සේ රටක රජ කෙනෙක්. බොහොම ධාර්මිෂ්ඨයි. ඒ ළඟම රටේ රජතුමා මේ බෝධිසත්ව රජුන් එක්ක ඊර්ෂ්‍යයි. මොකද තමන්ගේ රට දියුණු නැහැ, මිනිස්සු සමගි නැහැ, කලට වැහියේ නැහැ, ගොවිතැන් ශාස්ත්‍රීයක නැහැ. නමුත් බෝධිසත්වයන් වහන්සේගේ රාජ්‍ය බොහොම ශාස්ත්‍රීයකයි. ජනයා බොහොම සමගි. බොහොම ස්වයං සම්පත් ඇතුව ඒ මිනිස්සු සැපසේ ජීවත් වෙනවා. ඒක ඊර්ෂ්‍යා කරලා ඒ රට පැහැර ගන්න යුද්ධයක් කරන්න සූදානම් වුණා. ඒ රටවල් දෙක අතරේ තියෙනවා රාජ්‍ය සීමාවක්. ඒ රාජ්‍ය සීමාවේ ඉන්න දිවස් ඇති තාපස කෙනෙක්. දෙරටේ මැත්තු ඇවිල්ලා මේ තාපසතුමාණන්ගෙන් උපදෙස් ලබනවා. විරුද්ධ රජුරෝ වේලාසනින් ඇවිල්ලා තාපසයන් වහන්සේට වැඳලා බුද්ධ සත්කාර කළා කිව්වා ස්වාමීනි අපි මේ ළඟ තියෙන රාජ්‍ය අල්ලා ගන්න රට යුද්ධ කරන්න යනවා. අපි කාටද ජය පරාජය? තාපසයන් වහන්සේ දෙවිසින් බලා කිව්වා තමුන් වහන්සේට ජය ලැබෙනවා. ඉතින් එතුමා බොහොම සැනසෙල්ලටපත් වුණා නම් මං ජයග්‍රහණය ලැබුවමනේ කියලා. ඒ තාපසයන් වහන්සේ කියපු දෙයක් වරදින්නේ නැහැ. ඊළඟ දවසක බෝධිසත්ව රජුරෝ ගියා. බෝධිසත්ව රජුරෝ ගිහිල්ලා අර වගේ වැඳලා හැව ස්වාමීනි මේ සමීප රාජ්‍යයෙන් අපට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා සටනක් කරන්න. දැන් අහවල් දවසේ රටම් පටන් ගන්නවා. අපි දෙපාර්ශ්වයෙන් කාටද ජය පරාජය? දැන් තාපසයන් වහන්සේගේ කල්ැතුව දැනගෙන තිබුණනේ. ඍජුවම කිව්වා තමුන්නාසයට පරාජය ලැබෙනවා. දැන් බෝධිසත්වයන් වහන්සේ නෙමේ අහන්නේ. බෝධිසත්වයන් වහන්සේක පාට පරාජය පිළිගන්න කැමති නැහැ. උන්වහන්සේට තියෙන විශේෂ වැටහීමක්. ඒ කියන්නේ ආය කෞසල්‍ය, අපාය කෞසල්‍ය, උපාය කෞසල්‍ය කියලා ප්‍රඥාවේ අවස්ථා තුනක් තියෙනවා. ඔය තුනම බෝසතාණන් වහන්සේට තියෙනවා. ආය කෞසල්‍ය කියන්නේ යම්කිසි දියුණුවක්, යම්කිසි අභිවෘද්ධියක්, යම්කිසි
අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන හැටි දැන ගැනීම ආය කෞසල්‍ය. අපාය කෞසල්‍ය කියන්නේ යම් දියක් පිරිහෙනවා නම් විපත්තියට යනවා නම් වරදිනවා නම් ඒ බව දන්නා නුවණ අපාය කෞසල්‍ය. උපාය කෞසල්‍ය කියන්නේ වරදින්නේ නැතුව, පරදින්නේ නැතුව, අභාවයට යන්නේ නැතුව යම් කිසි දෙයකින් හදිසියෙන් තීරණය අරගෙන දියුණුව සලසා ගැනීමේ නුවණට කියනවා උපාය කෞසල්‍ය. මේ තුනම තියෙන බෝසතුන් වහන්සේට. දැන් මේ තාපසයන් වහන්සේ කියන්නේ අපාය කෞසල්‍ය තමුන්නාසයට පිරිහීමක් වෙනවා කිව්වා. එතකොට බෝසතාණන් වහන්සේ දන්නවා දැන් දිවස් ඇති තාපසයා කිව්වම වරදින්නේ නැහනේ. බොරුවක් වෙන්නේ නැහැ, බොරු කියන්නේ. නමුත් බෝසතුන් වහන්සේ හිතනවා හොඳයි. මම පරදින්න ඉන්නේ කෙනානේ. මම පරදින හේතු අහන්න ඕනේ. අන්න අපාය කෞසල්‍ය දැන් අවදි කරගත්තා. පරදින හේතු අහගන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ හිතනවා ඊළඟට මං ජය ගන්න හේතු හොයාගන්නට ඕනේ. අන්න ආය කෞසල්‍ය. එයින් පරදින හේතුව වළක්වලා ජය ගන්න හේතුව අවදි කරගෙන උන්වහන්සේ ශනික විහිතුවා මේකයි මගේ ජයග්‍රහණයේ ඉලක්කය කියලා උන්වහන්සේ තෝරගත්තා. අන්න උපාය කෞසල්‍ය. දැන් ඉතින් මේ තාපසයන් වහන්සේගෙන් අහනවා බෝසතුන් වහන්සේ තාපසයන් වහන්සේ අනිත් රජුරෝ ජයගන්නේ මම පරදින්නේ කොයි වෙලාවෙද කොයි ආකාරයෙන්ද කියලා අහනවා. ඒකට කිව්වා තමුන්නාසලා දෙපිරිසේ උග්‍ර සටනක් යන වෙලාවක් එළඹෙනවා. එනාමේ දෙරටට අධිග්‍රහිත ආරක්ෂක දේවතාවෝ දෙන්න අහසේ වෘෂභ රාජයන් හැටියට පොර යන ගන්නවා. පරදින්නේ තමුන්නාසගේ පැත්තේ වෘෂභ රාජා කළු පාටයි. දිනන්දින්න රජුරුවන්ගේ පැත්තේ දේවතාව සුදු පාට වෘෂභේ. එයා බලගතුයි. ඒ බලගතු සුදු පාට වෘෂභයා කළු පාට වෘෂභයාට ඇනලා බිම දානවා. අන්න එතකොට තමුන්නාසේගේ පිරිසේ පරාජයටපත් වෙනවා කිව්වා. අන්න දැන් තෝඩගත්ත අපාය කෞසල්‍ය. පිරිහෙන හැටි හොයාගත්තා. ඊළඟට ආය කෞසල්‍ය කියන්නේ දැන් දියුණු වෙන හැටි උන්වහන්සේ හිතෙනවා. හොඳයි ඊළඟට හැවා ඒ අහසේ ඇනගන්න පොර ඇනගන්න වෘෂභ රාජයන් හැටියට දේවතාවෝ දෙන්න පේන්නේ කාටද කියලා. කිව්වා දෙරටේ රජුරුවන් දෙන්නටයි දෙපිරිසේ සේනාධිපති දෙන්නටයි පේනවා. අන්න දැන් බෝසතුන් වහන්සේ උපාය කෞසල්‍ය ඊළඟට අවදි කරගත්තා. අසුරසනාගේ ඇඟිලි දෙක දික් කරලා ඇඟිලි දෙක එකට එක තද කරලා අසුරසනාක් ගාලා කිව්වා. තාපසයන් වහන්සේ මම ජය ගන්නවා කිව්වා. අන්න උපාය කෞසල්‍ය හිතෙන් තෝරගත්තා. මේක බොහොම වැදගත් පාඩමක් අපි කාටත්. හැම දෙයකම පිරිහීමේ හේතුවක් තියෙනවා, දියුණුවේ හේතුවක් තියෙනවා. පිරිහීමේ හේතුව වළක්වාගෙන දියුණුවේ හේතුව අවදි කර ගැනීම තමයි උපාය කෞසල්‍ය. මේක බොහොම අවශ්‍ය දෙයක් තමයි රැකියාවක් කරතත්, වෛද්‍ය සේවය කරතත්, අධ්‍යාපන කටයුතුදී සිටියත්, පරිදි වුණා සිල් දැක්කත් හැමෝටම මේ විදිහේ කරුණු තුන අවශ්‍යයි. ආය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු තෝරගන්නවා. පිරිහෙන්නේ නැති වෙන්නේ. ආය කෞසල්‍ය කියන්නේ දියුණුවේ හේතු හොයාගන්නවා. අපාය කෞසල්‍ය කියන්නේ පිරිහීමේ හේතු හොයාගන්න. එයින් පිරිහීමේ හේතු වහලා දාලා යටපත් කරලා දියුණු වෙන හේතු අවදි කරගැනීමේ නුවණ උපාය කෞසල්‍යයි. දැන් ඉතින් ඔන්න නියමිත දාසයට යුද්ධ පටන් ගත්තා. යුද්ධ පටන් ගන්නකොටම බෝධිසත්වයන් වහන්සේගේ සෙන්පතිතුමාට කිව්වා අපේ පිරිස අපේ මේ සේනාව පසුබට වෙන අවස්ථාවකදී අහස බලා මට කියන්න ඕනේ කිව්වා. දැන් මොන දවසක් උග්‍ර සටනක් යනවා. මූණියෙන් මූණ දැන් ජය පරාජය ළඟයි. ඔය එනකට බෝසතුන් වහන්සේගේ පිරිස දැන් පස්සෙන් පස්සට එනවා. දැන් දුබල වේගන එනවා. එතකොට මේ සෙන්පති අහස බැලුවාම සුදු පාට වෘෂභයකුයි කළු පාට වෘෂභයකුයි පොර යන ගන්නවා අහසින්. කළු පාට එක්කෙනා දැන් දුබල වෙලා වැටෙන්න යනවා. රජුරවන්නේ කිව්වා දේවයන් වහන්සේ මෙන්න අහස යට දෙන්න පේනවා කියලා. බෝධිසත්ව රජුරෝ මිදුලට බැස්සා දහසක් බල ඇති දුන්නක් අරගෙන දීමන්ත තුඩ තියෙන ඊතලයකින් සුදු පාට වෘෂභ රාජයාට ඊතලේ විද්දා. විද්දාමේ දෙන්නම අතුරුදහන් වුණා. අතුරුදහන් වුණාට පස්සේ තමන්ගේ පිරිස උද්‍යෝගීමත් කරලා උනන්දු කරලා සටන මෙහෙයවුවා. විරුද්ධ පාක්ෂික පිරිස බිඳ වැටුණා. තමන් වාසගේ පිරිස ජයගත්තා. දැන් එතකොට උපාය කෞශල්‍යයෙන් ජයගත්ත හැටි මෙන්න මේවා අපිට දැන් වැදගත් වෙන. විභාගෙට ලියන්න ගියත් අපිට මේක අවශ්‍ය වෙනවා.
මෙහෙම ලියුවොත් වරදිනවා, මෙහෙම ලියුවොත් හරියනවා කියලා තේරුම් අරගෙන හරියන්නේ හැටියට කරනවා. ඒ වගේ තමයි හැම දෙයකදීම. ඉතින් මේ වාගේ බෝසතුන් වහන්සේගේ බෝධිසත්ව චරිත වලින් අපට බොහෝම දේවල් ජීවිතයට එකක් දෙකක් නෙසිය දහස් ගණන් දේවල් අපට ගන්න තියෙනවා රංගුවන් වාගේ උපදේශ. මේවා අපට අවශ්‍යයි මෙලව දිනුවට පරලොව සුගතියේ සාන්ත නිවනට. ඒ අදක් මේ සිද්ධ කෙලේ උපාය කෞසල්‍ය ඥානෙ මෙහෙවීමයි. ඒ කියන්නේ පින්වත් සෙන්පති පක්ෂවීර මහත්මයාගේ වයස අවුරුදු 75 ඊට සම්පූර්ණ. දැන් මේ 76 දවස තමයි ගත කරන්නේ. එතකොට මේ වෙලාවේදී ආගමානුකූලව කටයුතු කිරීම නිරෝගී සුවයට දීර්ඝාසයටත් අත්‍යවශ්‍ය හේතුවක්. අන්න ආය කෞසල්‍ය තෝරාගත්තා. එවාගේ මේ වෙලාවේ නිකමට අත්හැරලා දාලා හිටියා නම් ඔය වෙන දෙයක් වෙච්චා කියලා අත්හැරලා හිටියා නම් අන්න පිරිහීමට හේතුවක්. දෙහෙත් නොකර හිටියා නම් නොසලකා හිටියා නම් ගණන් නොගෙන හිටියා නම් ඒක දෙපැත්තේම ගුණධර්මයන්ගේ පවා පිරිහීමට හේතුවක්. ඒක තේරුම් අරගෙන එම නිස්සද්දුනේ නැහැ. මේ වාගේ කුසල ක්‍රියාවක් කරන්න උනන්දු වුණා. අන්න අපාය කෞසල්‍ය තෝරාගෙන ආය කෞසල්‍ය තෝරාගෙන ඊළඟ දැමේ උපාය කෞසල්‍ය සම්පූර්ණ කළා. ස්වාමීන් වහන්සේලා ලද පමණින් පිළි අරගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව පින්කම සංවිධානය කළා. එයින් මේ උපාය කෞසල්‍ය ඥානය නිසා දැන් ඉතින් වැදගත් පින්කමක් ආශිර්වාද පින්කමක් සම්පූර්ණ වුණා. මේකේ ආනිසංස අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. අර ඉස්සර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙක කොසල් රජුරුවන්ගේ හිටියා බොහොම යුද්ධයට පළපුරුදු ඇතින්නක්. බද්දේරක කියලා. මේ ඇතින්න වයස්ගත වුණා. ඒ නිසා නිදන් යවිදෙන්න ඇරියා. නිදන් යවිදෙන්න ඇරීම නිසා මේ ඇතින්න දවසක් වතුර බොන්න පොකුණකට බෑලා පොකුණේ එරුණා. දැන් ගොඩ එන්න බෑ. ගොඩ එන්න බැරුව දැන් ධනක් පමණ මඩේ එරිලා මේ ඇතිනට පයක් උස්සා ගන්න බැරුව දැන් ඉතින් බොහොම හිතේ කලබලෙන් ඉන්නකොට බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ උපදේශයක් දුන්න ඔය ඇතින්න ගොඩ ගන්න කම දාලා පුළුවන් කමක් නැහැ. ඇදලා ගන්න බෑ. බලු අරවතයක් වගේ බරයිනේ අනික එරිලා නින්නේ. ඒ නිසා මේ ඇතින්න ගොඩ ගන්න තියෙන එකම උපාය නම් මේ විල්තරේ දෙපැත්තේ යුද සේනාවක් සන්නද්ධ කරලා යුද බෙර ගස්සන්නයි කිව්වා. යුද බෙර ගස්සනකොට මේ ඇතිනට ආපු වේගෙ කොච්චර දෙක පිම්මට ගොඩාවනේ. ඒ වාගේ අපේ පක්ෂවීර මහත්මයාට මේ වාගේ පින්කම් කරනකොට දැන් මේ එරි ඉන්න දුර්වලතාවයෙන් ගොඩ වෙලා සිංහ රාජයෙක් වාගේ එන්න පුළුවන්. අපි ආරාධනා කරන්නේත් එහෙමයි. රෝගාබාධ අභිභවාගෙන නිරෝගී කයක් ඇතුව අර සිංහ වේසයෙන් තමන්ගේ කය ඔසවාගෙන හැම ඉරියව්වකම බොහොම කර්මන්නේව බුද්ධ වන්දනා කරනවා, සීල් සමාදන් වෙනවා, පිරිත් සජ්ජායනා කරනවා, දරුවන්ට උපදෙස් දෙනවා, ඒ වගේම gedara dොඩ වැඩ ටිකක් බලන ඉලිමහානිය අවිදිනවා, යව්වත අපිනවා. මේ හැම දෙයක්ම කරනකොට රෝග සතුරා සීසීකර දුවනවා, පරසක් වල යනවා, Taman නිරෝගී ජීවිතයකටපත් වෙනවා. මේ වාගේ හයියක් තමයි මේ පින්කම් වලින් ලැබෙන්නේ. මේවාට කියනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව උපාය කෞසල්‍ය. ඒ වාගේ ශක්තියක් ඇති කරගන්න පුළුවනි මේ අප්‍රමාදව කරන කුසලයන්ගේ ශක්තිය. දැන් අපට උනත් දැන් මේත ප්‍රථමයෙන් මේ සුනාමියට අහුවෙච්ච ඇති අපි කතා කළා. ඒ වෙලාව සිහි වෙනකොටත් තව හිත ශක්තිමත් වෙනවා. ඒ මොකද අපි හැසිරෙන ධර්මයේ තුලින් අපි ජයග්‍රහණය ලබන ඇති. ඒක නිසා සෙන්පතිතුමා පක්ෂවීර මහත්මයා බොහෝම උසස් යහපත් ජීවිතයක් ගත කළ කෙනෙක්. අපි දන්නවා අර පුනරුත්ථාපන කාලයේ ළමයි තියාගෙන එයත්න් රැක බලාගෙන එයත්ෝ ගොඩගත් හැටි. මේ වගේ කී දහහක් දෙනාට උදව් උපකාර වුණාද? ඒ වගේම තමන් රාජකාරී කරන කාලේ බොහොම නීත්‍යානුකූලව අවංකයේ සේවය කළා. රටට යම් කිසි ආරක්ෂාවක් සැලසුවා ඒ කාලේ. තමන්ගේ දරුවනොත් ඒ විදිහ ආරක්ෂක අංශවලටම යොමු කරලා රටේ අභිවෘද්ධිය සඳහා කටයුතු කරනවා. මට මතකයි මේ පින්වත් පක්ෂීර මෑණියෝ මට සමහර දවස්වල ලියලා එවනවා, ස්වාමීනි අපට ඕන රට රැකගන්න. අපි මේ දරුවන්ට අපේ ශක්තිය දීලා තියෙන රටේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්නේ. ඇත්ත වශයෙන්ම ඒක දැන් මේ මව්පියන් දෙපළගේ ආශිර්වාදය ඇතුව දරුවන්ගෙන් සිද්ධ වෙනවා. ඒක සිහි කර කර හිතේ ධෛර්යය ඇති කරගන්න පුළුවනි. මම මේ වාගේ යහපත් දරුවන් හැදුවා. මේ වාගේ යහපත්
නියමිත බෞද්ධ ජීවිතයක් ගත කළා. මේ වාගේ මගේ පුණ්‍යාත්මී ජීවිතය අවුරුදු 75ක් නිවැරදි ජීවිතයක් හැටියට අනවද්‍ය ජීවිතයක් හැටියට පවත්වගෙන ආවා. ඒ ශක්තියෙන් මම ගොඩ එන්නට ඕනි කියලා හිතේ හයිය ඇති කර ගැනීමෙන් තමාට විශාල ධෛර්යයක් උපදවා ගන්න පුළුවන්. එපමණක් නෙමෙයි මේ වාගේ පින්කම් කිරීමේදී ඇති කරගන්න කුසල ශක්තිය ආනුභාවය අදට නෙමෙයි නිවන දක්වාම භවයක් පාසා නිරෝගී ජීවිත ලබන්නට කාය ශක්තිය ඥාන ශක්තිය ඇති ජීවිත ලබන්න දුටුගැමුණු රජුරවන්න වාගේ අතුන් 10 දෙනෙකුට බලන් කාය ශක්තිය ලබන්න මේ වාගේ පින්කම් හේතු වෙනවා. ඒවා පිහිට කරගෙන නිකන් නෙමෙයි රාජ්‍ය සම්ප්‍රාප්ත ඉන්දින නෙමෙයි තමන්ගේ సంతානෙහි ධර්ම සම්භාර ගොඩනගාගෙන බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරගෙන භවයෙන් භවයට සසර කෙටි කරගෙන අමාමහ නිවනට යන ගමනකුයි මේ සූදානම් කරගෙන යන්නේ. එනිසා අපි සැනසෙන්නට ඕනේ. විශේෂයෙන් සෙන් ප්‍රතිපක්ෂ වේදමෙතුමා සැනසෙන්නට ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ අප්‍රමාද ප්‍රතිපදාපට ඒකාන්තයෙන්ම අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රතිපදාවේ පියවරක් ගන්න අනුගමනය කිරීමට අපට ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගන්න අතරත අද අපි මේ අවස්ථාව බොහෝම සතුටින් මේ සම්බන්ධ කර දුන්න. පසුගිය 20 වෙනිදා අපි ගල්දුවේ සිට මහරය 12ට පමණ කොළඹ බලා ආවේ. ඒ නොගොතේ වාහනය අපට සපයලා දීලා තිබුණේ මේ පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නවා දුලීප් විජේසේකර මහත්මයාගේ වාහනය. ඒ ගෙදරින් මට ආරාධනයක් කරන අනේ ස්වාමීන් අපට 22 වෙනිදා දාන දී ගන්න ඕනේ කියලා. මං කිව්වා 22 වෙනිදා මේ වාගේ තාම වැදගත් පින්කමක් යොදාගෙන තියෙනවා. ඔයත් යන වෙන අවස්ථාවක් අපි ලබා ගනිමු. දැන් නම් මේ වෙලාවේ ඇටියට අපේ හිතයිසේ කල්යාණ මිත්‍ර කෙනෙක් මේ සෙන්පති පක්ෂයේ මහත්මයා බොහෝ කාලයක් අපි සුහදව දෙමව්පියන් වාගේ ආශ්‍රය කළ දෙන්නේ එතුමාගේ විතා වැදගත් දිනයක අපි මේ පින්කමක් කරන්න සූදානම් කරගෙන තියෙනවා කියලා ඇත්තන් කිව්වා. ඇත්තොස් බොහොම සන්තෝෂ වුණා. ඊ ආරාධනා කරන්නත් මේ සීල භාවනා පන්තියට. ඒ වාගේ පින්කම් පවා අවස්ථානුකූලව කල්දාලා අපේ මහත්මයාගේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ පින්කමට අපි සහභාගී වෙන්න ලැබීමම ඉතා වැදගත් සන්තෝෂයට සැනසෙල්ලට හේතුවක් කියලා අපි සැලකනවා. ඒ නිසා ඒ වෙනුවෙන් දැන් මේ පින්කම සංවිධානය කරගත්තා. දාඥාපේ දොස්තර අබේ නානායකාර මහත්මයාත් නෝනා මහත්මයාත් නිවාඩු අරගෙන මේ පින්කමට පූර්ණ සහාය අනුග්‍රහය දුන්නා. ඒ වගේම පින්වත් නිමල් කාර්යරත්න මම සලකන්නේ අපේ නැගෙනි කෙනෙක්මයි කියලා තරම් අපට කරුණාවන්තයි. එතුමියත් තමාගේ රාජකාරීත්වයේදී මේ ඇවිල්ලා සහභාගී වෙනවා. ඔය වාගේ කල්යාණ මිත්‍රයන්ගේ සහයෝගයෙන් යුතුව මේ පින්කම ඉතාම හොඳින් අද සිද්ධ වුණා. කිසිම අඩුපාඩුවක් උනේ නැහැ. ඉතින් අපිට බොහොම වෙහෙස ඇති කියලා සමහර අයත් කියනවා මට නම් මේ වෙහෙස දැනුනේ නැහැ. ඒ දැනුනේ නැත්තේ හිතේ සන්තෝෂය නිසා. නිසා මා ප්‍රාර්ථනා කරනවා නිවන් දකින්නතුරු මේ වාගේ සිල්වත්, ගුණවත්, නැනවත් දෙමව්පියන් වැනි කල්යාණ මිත්‍රයන් දකිමින් ඇසුරු කරමින් අපට නිවන් මාර්ගය ආ ගන්නට ඉදිරියට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා දැන් මෙතකින් මේ රසපත් කරගන්නා ලද දානමය, සීලමය, භාවනාමය කුසලය අද අපි මේ හාත්පසින්ම සැනසීමක් ඉඳින බුදුසසුන නොනැසී නොපිරී අඳුරු නොවි අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාදීප දෙරණ තෙලෙහි නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා නිදුක් නිරෝගීව සුවපත්ව සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් සදහම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. ඒ වගේම පින්වත් පක්ෂයේ මහත්මයාගෙත් එම මැතිණියගෙත් මෞපිය සතර දිනා වහන්සේට සහ දෙපාර්ශ්වයේම යම්තාක් මේ පල්ලෝගේ ඥාතීන් ඇතොත් ඒ සෑම දිනාටමත් ඒ වගේම දොස්තර අබේ නානායකාර මහත්මයාගේ පවුලේ යම් කෙනෙක් මේ පල්ලෝගේ ඇතොත් ඒ සෑම දිනාටත් එවාගෙම නිමල් කාර්යරත්න මේ දොස්තර මහත්මියගේ අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේට තවත් මේ පරිලෝකීය ඥාතීන් එතුත් ඒ සැමටත් අනිකොත් මේ මවුරු දෙපළක් හා තව සහභාගී වෙන හැම දෙනාගේ මේ සියලු ඥාතීන්ට මේ පුණ්‍ය ලාභයත් වේවා. මේ පින් බෙලෙන් ඒ සෑම දෙනාම භවයක් පාසා සුගති සම්පත් වින්දනයේ කොට
සසර දුකින් අත මිදී සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණු. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද මේ නිවසේද්දෙන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද සීලම දිව්‍ය රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ මේ කුසලයේ අනුමෝදන් වෙත්වා. දිව්‍යමය බ්‍රහ්මයමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකා දීපයටත් බෞද්ධ ජනතාවටත් මේ නිවසටත් මේ භූමියටත් ත්‍රිවිධ හමුදාටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජපාලන තන්ත්‍රයෙන් යුක්ත සෑම දිනකටම සිදු වෛද්‍ය මණ්ඩල වලටත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා. පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එසේ මිහිතවත් මඳහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම මාළඹේ ප්‍රදේශයේ පටන් අවතගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පහදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පින්වත් සෙන්පති පක්ෂවීර මැතිතුමාණන්ටත් එම තිලකා පක්ෂවීර මෑණියන්ටත් එවාගෙම ජ්‍යෙෂ්ඨ පුත්‍ර සෙන්පති ජගත් මහත්මාණන්ටත් එවාගෙම දෙවෙනි පුතුණුවන් වන සුරේෂ් මහත්මාණන්ටත් එවාගෙම දොස්තර නිශාන්ති සහෝදරී තුමියටත් මේ සහභාගී වන නිමල්කා ආරරත්න දොස්තර මහත්මියටත් මේ සහභාගී වෙන සෙසු මව්වරුන්ටත් මේ කුඩා දරුවන්ටත් හැම දෙනාටම අසනීපකං අපල උපද්දරව අතුරු අන්තරය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරුදුටු අඳුරසේ විහෙත විද්වාංශනේ වේවා. තබන පියවරක් ගානේ කට්නාතරේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනි ජල වසවිස අවියාවදාද විපත්ති හිරුදුටු අඳුරසේ දුරු වේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බඹ විහරණ සතර සංග්‍රහ වස්තු දසපාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනු වේවා. කාය චිත්ත පීඩාදියක් නොමවි කායික මානසික සැනසෙල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් වගේම ධර්මාඥාණයෙන් භාවනාඥාණයෙන්ද දිනුවෙන් දිනුවටපත් වේවා. සිතුම නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා පිරි ඉතිරි ශාස්ත්‍රීය වේ සමෘද්ධිමත් වේවා. වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිහිටෙම නිරෝගී සුවයේ දීර්ඝායුෂ ලැබේවා. සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා. භවයක් පාසා බක්කුල මහරහතන් වහන්සේට මෙන්ද අනන්ත මාහිමිපාණන් වහන්සේට මෙන්ද අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙන්ද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මෙන්ද විශාඛා මහා උපාසිකා මාතාට මෙන්ද විහාර මහා දේවී මෞතුමියට මෙන්ද දුටුගැමුණු මහරජුරවන්ට මෙන්ද නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් ඇතුව පාරමී පුරා ගන්නට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් දෙකටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සැනසී පැමිණවදාලේ සදාකාලික ශාන්ත ප්‍රණීත අජරාමර ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සෑම කුසලයක් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.